අද වීඩියෝ එක ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලොන්ටම ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. මොකද හිසකෙස් සම්බන්ධව තමයි මේ වීඩියෝ එක. අපි ගොඩක් අයසයි නිරෝගීමත් හිසකෙස් තියෙනවනම් ඉතින් ස්වභාවික තෙල් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයගොල්ලන්ට වීඩියෝ එක අරන් ඉන්නේ. ලේසිම විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා මගේ channel එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. ඉස්සෙල්ලාම අපි තෙල් එක හදන්න කරපිංච තමයි අරගන්නේ. ඊට පස්සේ කෝමාරිකා. ඔයගලන්ගේ ගෙවල් වල තියෙන කෝමාරිකා. එතකොට ඊට පස්සේ අපි අරගන්නවා ගොටුකොළ. ඊට පස්සේ වදමල් පොකුරු වදමල් හොයාගන්න. පොකුරු වදමල් තමයි හොඳම මේ දේවල් වලට. එතකොට බුලතුත් අපි අරගන්නවා. ඔය වගේ උළුහල් කෝමාරිකා එතකොට ගොටුකොළ වදමල් කරපිංචා මේ ඩ්‍රයිවර් ටික එකතු කරලා තමයි අපි අද ඔයිල් එක හදාගන්න යන්නේ. ඒත් එක්කම මේකට එඬරු තෙලුත් එකතු කරනවා. මොකද ගොඩාක් ගුණ දෙයක් එඬරු තෙල් කියන්නේ. ඔයාලට ඕනම සිංහල බෙහෙත් බඩු කඩේකින් එඬරු තෙල් ගන්න පුළුවන්. ඊට පස්සේ සීක්‍රට්ම දේ තමයි කලදුරු. ඔයගොල්ලෝ කලදුරු අහලා ඇති. කොණ්ඩේ වවන්න කොණ්ඩේ ඝන වෙන්න හොඳ ඖෂධයක් තමයි කලදුරු කියන්නේ. කලදුරුත් ඔයාලට ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන් ඕනම සිංහල බෙහෙත් බඩු කඩේකින්. ඒ වගේම මේ ගන්න හැම දෙයක්ම හොඳින් සෝදලා පිරිසිදු කරලා ගන්න. කෝමාරිකා වගේ දේවල් ගන්නකොට හොඳට පිරිසිදු කරලා ගන්න. ඊට පස්සේ තවත් කියන්න ඕන දෙයක් තමයි ඕගොල්ලෝ මේකට මැටි ඇතිලියක් ගන්නවා නම් හොඳයි. ඒකම මොන භාජනයක් ගත්තත් හොඳ පිරිසිදු භාජනයක් ගන්න. ඊට පස්සේ මේ එකතු කරන්නේ පිරිසිදු පොල් තෙල්. පොල් තෙල් වල ගුණ ඕගොල්ලෝ දන්නවා. පොල් තෙල් එකතු කරන්න පොල් තෙල් අපේ කොණ්ඩේට හොඳ වොලියුම් එකක් ගන්න පුළුවන් හොඳ අමුද්‍රව්‍යයක්. ඉතින් ඉස්සෙල්ලාම පිරිසිදු පොල් තෙල් ඊට පස්සේ අපි අර ගත්ත අමුද්‍රව්‍ය හීනියට කපාගෙන ඒව තමයි මම මේ එකතු කරන්නේ තෙල් එකට. ඉතින් මේ දේවල් හොඳට එකතු කරගෙන මද ගින්නේ. එහෙම නැත්නම් හොඳටම අඩු කරපු අඩු ගින්දරේ තමයි අපි මේ ටික මේව කරගන්නේ. ඒකම කලදුරු උළුහල් මේ ටිකත් එකතු කරගන්නවා. තෙල් එක රත් වීගෙන එනකොටම මේ විදියට හිමින් සැරේ මේ විදියට පෙන දාගෙන හොඳට තෙල් එක රත් වෙනකන් මේ විදියට මද ගින්නේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බුබුලු දාලා තෙල් එක නිකන් උතුරනවා වගේ. ඉතින් මේ විදිහටම තියෙන දෙන්න මේකේ පෙන ගතියක් වැඩිපුර මෙන්න අපි වදමල් යොදාගත්ත නිසා ඔයගොල්ලෝ දන්නවා වදමල් වල තියෙන අරපුතු මේව එක නිසා. දැන් අපි පුංචි පිරිසිදු භාජනයක් අරගෙන තෙත නැති පිරිසිදු භාජනයක් අරගෙන මේ රෙදි කෑල්ලකින් මේ තෙල් ටික පෙරා ගන්න ඕනේ. බලන්නකෝ ඒකේ ලස්සන ලාකොළ පාටක් තමයි මේ ඔයිල් එකේ එන්නේ. හරිම ලස්සනයි, හරිම සුවඳයි මේ වෙලාවේ. ඉතින් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කොණ්ඩේ යන අයට, කොණ්ඩේ ගණකම නැති අයට, එතකොට ගොඩාක් කොණ්ඩේ තුනී අයට. මේ වගේ ගැටලුකාරී තියෙන ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන්න. මේ තෙල් එක ගෙදරදීම හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. විවිධ ආලේපන පාවිච්චි කරනවට වඩා ඉතින් මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ ඉතුරු රොඩු ටික ඉතින් විසික් කරන්න එපා. මේකෙත් තෙල් ගොඩක් රැඳලා තියෙනවා. ඔයාලට පුළුවන් එක ඔළුවේ එවලේ ගාලා පැය භාගයක් විතර සෝදලා දාන්න. එතකොට ඉතින් කියන්න ඕනේ දෙයක් තමයි ගෑනු ළමයෙකුට කොණ්ඩයක් කියන්නේ හරියට ආභරණයක් වගේ තමයි. ඉතින් කොණ්ඩේ ඔයගොල්ලන්ගේ තියෙන ලස්සන කොණ්ඩේ ඩැමේජ් කරගන්න එපා. ඉතින් ඒක නිසා ලස්සනට නැචරල් දෙයක් පාවිච්චි කරලා කොණ්ඩේ හොඳට සාර්ථක කරලා තියාගන්න. ගිහින් එන්නම්. බයි.